සුබ දවසක් චූටි පැටවුනේ. ඔන්න මම අදත් ආවා ඕගලන්ට ලස්සන කතාවක් අරගෙන. අද කතාවෙන් මම ඕගලන්ට කියන්නේ මේ චූටි ඩයිනෝසර් කෙනෙකුයි චූටි අලි පුංචිගේ කතාවක්. ඔන්න එහෙනම් අහගන්න. ඔන්න එක මත් එක රටක හිටියලු චූටි ඩයිනෝසර් කෙනෙක්. මේ ඩයිනෝසර් කැලේ මැද්දේ ඇවිදගෙන ගියාලු. මේ යනකොට මියා දැක්කලු ඈත තියෙන ලොකු කළු පාට ගලක්. මියා හිතුවලු නියමයි මට පොඩ්ඩක් මෙතන වාඩි වෙලා යන්න තියෙනවා නම් හොඳයි. එහෙම කියලා මියා කරපු වැඩි හිමීට මේ ගල උඩට නැග්ගලු. එහෙම නැගලා ඉවරලා ගල උඩින් වාඩි වුණාලු. එතකොටම මේ ගල එකපාරට හෙල්ලුණාලු. බුදු අම්මෝ කියවන මෙයා ගල දිගේ පහළට ලිස්සලා වැටිලා තියෙනවලු. ඊට පස්සේ මෙයා දැන් හයියෙන් දුවනවලු. මෙයා දැන් හොත්තටම බය වෙලාලු. ඊට පස්සේ මෙයා නිකමට ආපහු දුර ගිහින් පිටිපස්සේ හැරිලා බැලුවලු. බලනකොට මෙයා දැක්කලු අලිරාල හාමි කෙනෙක් මෙයා දිහා බලාගෙන ඉන්නවා. මෙයා ඊට පස්සේ ගිහින් ඉවරලා අලියා ගාවට ගියාලු. අලියා ගාවට ගිහිල්ලා ඇහුවලු අලිහාමි මට මාර වැඩක් නේ උනේ. මම මෙහෙම ආවා ඇවිල්ලි වෙරලා මෙතන ගලක් තිබුණානේ. මං ඒක උඩට නග්ගුවාම එකපාරට ඒ ගල හෙල්ලුණානේ. මම බය වෙලා හයියෙන් දිව්වා කියලා. එතකොටම අලියාලාම කිව්වලු මමත් මේ බැලුවේ කවුද කියලා මගේ මේ පිට උඩට ආවේ. මගේ පිට උඩට ආවේ කවුද? ඒ ඔයාද කියලා ඇහුවලු. ඊට පස්සේ කිව්වලු එතකොට අලියාමි ඔයාද මෙතන හිටියේ දොයිය කියලා. ඊට පස්සේ කිව්වලු අනේ ඕ මම මෙතන දොයියගෙන හිටියේ. කවුරු කෙනෙක් ඇවිල්ලා මගේ පිට උඩට නැග්ගනේ. මං හොඳටම බය වුණා. ඊට පස්සේ තමයි මම මේ බැලුවේ කවුද කියලා. ඊට පස්සේ ඩයිනෝසර් කිව්වලු අනේ අලියාමි එහෙනම් මට සමා වෙන්න. අනේ නම් දැන් අපි යාළුවනේ. කැලේ මැදින් ඇවිදගෙන යමුකෝ. දෙන්නත් එක්ක එහෙම කියලා සතුටින් hina වෙවි දෙන්නත් එක්ක ගියාලු. මේ යනකොට මේගොල්ලෝ දැක්කලු ඈත ගඟක චූටි ලේන් පෙට්ටිය පාවෙලා එනවලු. චූටි ගහක කොළයක් උඩ එයා එනවලු. ඊට පස්සේ ඩයිනෝසර් කිව්වලු අනේ අලිහාමි හර බලන්න චූටි ලේන් පෙට්ටිය කෑ ගහනවා. එයා ගඟේ ගහගෙන යනවා. අපි ආව බේරගමුද කියලා ඇහුවලු. ඊට පස්සේ අලිහාමි කිව්වලු අපි ආව බේරගමු. එහෙම කියලා මේ දෙන්න ඉක්මනටම ගඟ ගාවට ගියාලු. ඊළේ වෙරලා ලේන් පැටියට කිව්වලු ලේනෝ ඔයා බය වෙන්න එපා. අපි ආව බේරගන්නවා. එහෙම කියලා කිව්වලු. ඊට පස්සේ අලිහාමි එයාගේ හොඬ වැල දිගයිනේ. එයා ඒක දැම්මලු වතුරට. දාලා ලේන් පැටිය ඉන්න තැනට දාලා එයාට කිව්වලු ඔයා දැන් මගේ හොඬ වැල දිගේ ඇවිල්ලා මගේ පිට උඩට එන්න කියලා. ඊට පස්සේ චූටි ලේනා ටක්කාලා අලියාගේ හොඬ වැල උඩට පැනනලු. පැනලා හිමීට ඇවිල්ලා එයාගේ පිට උඩට නැග්ගලු. අම්මෝ දැන් තුන් දෙනාට හරිම සතුටුයිලු. ඩයිනෝසරුත් නැග්ගලු පිට උඩට. තුන් දෙනාත් එක්ක ඊට පස්සේ හරිම සතුටින් ගියාලු. මම මේ චූටි කතාවෙන් ඕගලන්ට දෙන ආදර්ශය තමයි කවුරුම හරි කෙනෙක් කරදරයක වැටිලා ඉන්නවනම් අපි එයාලට උදව් කරන්න ඕනේ. ඒක හරිම ලස්සන පුරුද්දක්. ඉතින් චූටි යාළුවනේ ආයෙත් දවසක මම ලස්සන කතාවක් අරගෙන එන්නම්. බයි.